sorry. මට පිස්සු මම උදේ නැගිටම විකාර කියවන හරිද නේ අපි ඉගෙන කිරින්දේ ඉතින් ඔන්න අද යනවා කිරිවෙහෙරේ ඊට පස්සේ තමයි ඔහොම යනවා හරිද එහෙනම් ඉතින් ඔන්න අද vlog එකත් එක්ක නැන්දිලා ඉන්නවා මේ part 2 නෙමෙයි මේ පිස්සු නේද මේ part 1 මේ part 2 එහෙනම් නැන්දිලා ඉන්නවා ගිහින් change එකක් දාන්න පොඩි බඩක් තියෙන හින්දා තමයි ආව පෙන්නන්න ඉන්න එක පෙන්නන්න දැන් නම් මම හිතන්නේ මම විකාර කියවන්නේ අර නැගිටලා නම් මම තනිකර විකාරමයි කිව්වේ ඉතින් ඔයාලට මෙතන ඉඳගෙන ටී බලන්නත් පුළුවන්. අපි ඊයේ ටී බැලුවා. ඊට පස්සේ ගියා නටන්න. මට එකක් තියෙනවා හැබැයි ඒක වීඩියෝ කරලා තියෙන මේ පැත්තට නෙමෙයි කිරින් අතට. බලමු ඒක දාන්නම්. හරි එහෙනම්. හරි. I'm හිමින්නේ මේ චේන්ජ් එකක් දාගෙන තමයි. හරි මම දැන් ක්ලාස් දී මම සාමාන්‍යයෙන් මූණේ පවුඩර් ගන්න මම ඉස්සර ගෑවා මේ පවුඩර් ටිකක් ගන්නේ පොල්මනක් වගේ දැන් මේකට වෙයි මම ගාන්නේ ක්‍රීම් ඒ කියන්නේ හැම දුඹුරු පාටේ හින්දා ක්‍රීම් ගෑම තව ටිකක් දුඹුරු පාටේ ඒක හින්දා මම ගාන්නේ ක්‍රීම් දැන් අද මම පවුඩර් ගන්නවා කොහොමද තොල්මන් තමයිනේ හරි දැන් ෆෝන් එක තියලා ගන්න ඊට කලින් පොඩි වැඩ ටිකක් කරන්න ඊට පස්සේ මම ඔයාලට හම්බුනවා හරි දැන් වෙලාව උදේ 8යි විනාඩි 15යි ඔන්න මම සම්පූර්ණ නැගලා මම හොයාගත්ත මේන් කියලා අපි මේ ඉන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් හොලිඩේ එකේ sorry වැරදුනා අපි ඉන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් හොලිඩේ රෙස්ටෝරන්ට් එකේ ඉතින් මේකට මේ ටෙලිකොම් එකේ හොලිඩේ රෙස්ටෝරන්ට් එක ඒක නිසා මම හිතන්නේ මේක ටෙලිකොම් එක වැඩ කරන මොකද තියෙන්නේ මාමා ටෙලිකොම් එක වැඩ කරන මාමා කෙනෙක් එහෙම එකක් හරි ඇති මම ඉතින් හරියට දන්නේ ඒක නිසා මට ඔයාලට ඒක විස්තර දෙන්න හරි එහෙනම් දැන් අපි යමු තාම කට්ටිය කතා කරේ නෑ අපිට අපි ඒ වුණාට ඉදිරි ගිහින් පොඩි දැන් යන්න හදන්නේ කතරගම මහදේවාලෙට යනකොට මගේ ඉන්නේ අපේ අම්මා බරට බර ඉස්සන් යනවා අපි ගෑස් මෙහෙන් තමයි යන්නේ හැදුවේ උනාට දැන් එහෙන් යන්න බෑ නිකන් වතුර ගන්න වැඩි වගේ ඒක නිසා දැන් ඉතින් මේ පැත්තෙන්ම යනවා මම සාමාන්‍යයෙන් ඒ වගේට හරි ආසයි ඔන්න අද තමයි ගයිස් මං කිසි ලැජ්ජාවක් නැතුව කැමරාව මෙහිම අල්ලගෙන වීඩියෝ කරන්නේ හරිද නැත්තම් මට කොහේ හරි ගියාම පොඩි ලැජ්ජාවක් තියෙනවා මේ vlog එකක් කරන්න වුණත් මට පොඩ්ඩක් ලැජ්ජයි වගේ ඒ වුණාට අද නම් ලැජ්ජාව පැත්තක දාලා මම වීඩියෝ කරනවා යාළුවනේ යාළුවෙක් හම්බුණා. ඔයාලා දන්නවද මේ යාළුවා කවුද කියලා?
ශීරසිංහ අයියා. ඉතින් යාළුවනේ සහවන්තයා ජයගනි කියන්නේ කන් නෙමෙයි. මං අපේ අක්කරි කියලා යෂ් අයියා එක්ක ඉඳලා ෆොටෝ එකක් ගහගත්තා. හරි අපි දැන් දේවාලයට යනවා. ඉතින් ඔන්න රෂ් අයියා එක්ක හම්බෙනවා යාළුවනේ. එයා හම්බෙනවා. අපි ඇතුළට ආව යාළුවනේ. දැන් මම ඔයාලට ගයිස් කියලා දැන් ආයෙත් යාළුවෝ කියන්න පුරුදු වෙලා නේද? හරි යාළුවනේ. කකුල නම් පිච්චෙනවා මොකද දවල්නේ අපි ආවේ. රෑ ආව නම් හරි ලස්සනයි. ඉතින් රෑ ඉන්න විදියක් නැහැ අපි යනවා. යාළුවනේ අලි ඉන්නවා. මට තස අලියෙක් එක ෆොටෝ එකක් ගන්න. මට අරගෙන දෙන්නේ නැති වෙයි අපේ අම්මා සමහර විට. ෆොටෝ එකක් ගහන්න ඕනම ෆොටෝ එකක් ගහන්න ගිහම මොනවම ඉන්නවා යා. එයා නම් ෂෝක් යාළුවනේ. ෆොටෝ එක. තව හරියක් ඉන්නවා ගයිස්. අරයා නම් පොඩ්ඩක් දඟලනවා. අතේ කටු වගේ තියෙනවා. අර මේ හොඳ හරි කටු වගේ තියෙනවා. ෆොටෝ ටික නම් පොඩ්ඩක් අවුල්. ඒ වුණාට ගණන් ගන්න එපා මගේ පේජ් එක දානවා. අලියට පස්ස හරවල ෆොටෝ ගන්න බෑ. එහෙම කරොත් බැනුම් අහන්න තමයි වෙන්නේ. අන්න අපේ අම්මල් ටිකක් ගන්නවා. මලක් සමග මලක්. මේ යහන්. අපේ අම්මලා නම් දුවනවා. දැන් මටත් දුවන්න තමයි වෙන්නේ. කිරිවෙහෙරට කිරිවෙහෙරත් සුබේ මල් ටිකක් සුබේ. ඒක ලස්සනයි නේද? කිරිවෙහෙර ළඟටම ආවා. හරි ගයිස් අපි වැන්දා. දැන් තමයි දේවල් යන පිස්සල් දේවල් කියන්නේ නැහැ. දැන් තමයි අපි යන්නේ. දැන් මට දාලා හරි මම දැන් පිටු පිටු. ඉතින් එකපාරක් ඇවිල්ලා මම දැන් ප්‍රාර්ථනා කරා. ඉතින් මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. දැන් මම යනවා ඉතින් ප්‍රාර්ථනාවක් කරන්න. හරි දැන් අපි යනවා. අපි දේවල් ඉන්නට ආවා. දැන් අපි යනවා. මම වල්ලි මාතාවට වැඳලා නැහැ. ඉතින් ඔන්න අද වල්ලි මාතාවේ මේක ටික කෑක් කම්බුණා. දැන් අපි යනවා. මහදේවලෙන් යනවා. ඒක කරන්නේ බැරිද? දැන් අපි වෙත් ඉන්නේ සෙල්ල කතරගමට. ඉතින් අපි කටහඬනවා. අපේ අක්කලාට පොදු ඉක්මනක් තියෙන හරියද? එයාලා වේගෙන් යනවා. මට යන්න බෑ ඒකලට. කොහේ යනවද මන් දන්නේ නැහැ. පරක්කු වෙලා කී මාව දාලා දුවන හතර වටේ ඒගොල්ලෝ. මට දැන් කිං ඉන්නේ. පේනවනේ? පාන කඩාගෙන දුවන්නේ ඉතින් ආයේ. රෙද්දක් ඇඳගෙන ඉන්නේ රෙද්දත් ගැලවිලට එන සයිස් එකට තමයි ගයිස් මෙයාලා දුවන්නේ. කට්ටිය සියම් බල කඩනවා ගයිස්. අපි දැන් මේ දේවාල පහට යනවා. මට දැන් ඇවිදලා මහන්සි. සාමාන්‍යයෙන් මට වේගෙන් යන්න. යම්ම කකුල් දෙක රිදෙනවා. මේ බෙට්ටිට නම් යාළුවනේ. එහෙම කකුල් රිදෙන්නේ නැහැ. වේගෙන් යනවා එයා. හරි මහන්සි. මාළුන්ට පොඩි දාන්න යන්න හදන්නේ. ඉතින් අපේ අක්කා මට බයිනා. අනේ මම. අපි පොඩි දාම් මාළුන්ට.
ඇඬුණා. මල්ලක් ගන්නද? ඔන්න ඉන්නවා මැකෝ ගිරව්. ඉතින් මට මේ තන කවදාවත් අමතක වෙන්නේ නැති තැන. මීටද තව තැනක් තියෙනවා. ඉතින් මෙන්න මේ තැන මට අමතක වෙන්නේ නැති තැන. අද අපි ආවේ කාසි දාන්න. අපි බලමු මගේ කාසිය කොහොම යයිද කියලා. මම මේ පැත්ත හැරිලා දෙක පියාගෙන ප්‍රාර්ථනා කරන කාසිය දාන්න. අද බලමු මේක වලීද නැද්ද කියලා. ඇස්ති කැඩුණා. හරිද? දැන් වීඩියෝ එක බලලා තමයි කාසිය වටන තැන හොයාගන්න වෙන්නේ මට. ඉතින් මම මෙතනට නම් ඇවිත් තිබ්බේ නැහැ මීට කලින්. අපි ආවේ අර හනුමන්තා බලාගෙන ඒ පැත්තේ නේ, ඒ පැත්තේ වෙන පැත්තකින් ආවේ. අර වෙලාව අපි කෑවා කන නතර කරා. දැන් අපි ඉන්නේ තිස්සේනාන්න ඇවිල්ලා. මේ ටයර් එකේ ඉන්න දෙන්න. අපේ අම්මා මට නාන්න දුන්නේ නැහැ, නාන්න දෙන්නේ නැහැ මට. අම්මා ටයර් එක ගත්තා. අම්මා දෙවල් දෙන්නයි අපේ. අර දෙකේ පන්සලේ සයිට් වෙනවා. මට ෆෝන් එකෙන් මට එක හැකින් විතරයි පේන්නේ. එකක් මට අනිත් එහෙන් පේන්නේ බොඳ වෙලා තියෙන්නේ නැහැ. ටිකක් කල් වෙලාද මන් තමාත් නෑව ගාස්. අපි දැන් ආවා තේ ටිකක් බොන්න. මේ මන්ද කල් වෙලා. guys අපි දොඩොල් ගන්න ඉතින්නේ හම්බන්තොටට. ඉතින් කලබේ රන්මලි කළු දොඩොල් එකෙන් ගත්තා. ඉතින් ප්‍රොමෝට් එකක් නෙවෙයි මේක. මේ පේනවනේ. හරි එහෙනම් දැන් අපි යන්න හදන්නේ. මම TikTok එක යූස් කරන්න හදන්නේ.